දෙනාටම සුබ දවසක්. මගේ නම තෙනුද කුලනිත. අද අපි කතා කරන්න යන්නේ අපේ වෙබ් ප්‍රොජෙක්ට් සීරීස් එකේ 10 වෙනි වීඩියෝ එකකින් අපේ my profile web page එක ගැන. ඉතින් අපි මුලින්ම බලමු මේ වෙබ් page එක අපි කොහොමද හදාගෙන තියෙන්නේ කියලා. ඉතින් අපේ මේ navigation bar එකේ මෙන්න මේ බටන් එක ක්ලික් කරාට පස්සේ මෙතන ඔයාලට බලා ගන්න පුළුවන් my profile කියලා page එකට යන්න පුළුවන් බටන් එකක් තියෙනවා. ඉතින් ඒක press කරාට පස්සේ අපේ my profile page එකට එන්න පුළුවන්. ඉතින් එතනදී ඔයාලට බලා ගන්න පුළුවන් profile settings යටතේ අපේ name එකට add කරන්න තැනක්, ඒ වගේම last name එක add කරන්න තැනක්, ඒ වගේම mobile number එක, password එක, email එක, ඒ වගේම අපි මේ website එකට register වුණේ කවදද, අපේ address details, ඒ වගේම අපි province එක, district එක, city එක, ඒ වගේම postal code එක, ඒ වගේම අපේ gender එක select කරන්න වගේම ඒ අපි වෙනස් කරපත්ත details අප්ඩේට් කරන්න බටන් එකක් මේ විදිහට ඔයාලට බලා ගන්න පුළුවන්. ඒ වගේම අපේ ප්‍රොෆයිල් පිච් එක අප්ඩේට් කරගන්නත් මේ විදිහට වෙනම සෙක්ෂන් එකක් තියෙනවා. ඉතින් අපි බලමු කොහොමද මේ දේවල් ඩිසයින් කරගෙන තියෙන්නේ කියලා. හරි. මේ තමයි අපේ userprofile.php කියන ෆයිල් එක. ඉතින් මෙතනදී අපි සරලවම අනිත් අපේ කලින් home.php ෆයිල් එක කරගත්ත වගේම අපේ bootstrap වල CSS ෆයිල් සහ අපේ style.css ෆයිල් වගේම JavaScript ෆයිල් උත් ලින්ක් කරගෙන තියෙනවා. ඉතින් ඊට පස්සේ අපි වෙබ්සයිට් එකට අපේ header එක add කරගෙන තියෙනවා. එහෙම නැත්නම් navigation bar එක, ඒ වගේම අපි footer එකත් පල්ලෙහෙන් link කරගෙන තියෙනවා. ඊට පස්සේ අපි profile picture එකට අදාළ කරන profile picture එකක් add කරගන්න අවශ්‍ය කරන section එක, ඒ වගේම user ගේ name එක add කරගන්න ඕන, user ගේ name එක appear වෙන section එක වගේ දේවල් මේ විදිහට හදාගෙන තියෙනවා. මේ තියෙන profile image එකට අදාළ කරන section එක. ඒ වගේම මේ තමයි profile settings වලට අදාළ section එක. අපි කලින් දැක්ක first name එක, last name එක, ඒ වගේම mobile එක, password එක වගේ දේවල් වෙනස් කරගන්න අදාළ මේ data input කරන තැන තමයි මේ තියෙන්නේ. ඒ වගේම මේ තමයි අපේ district වලට අදාළ, එහෙමත් නැත්නම් අපේ address එකට අදාළ කරන locations add කරගන්න area එක. ඒ වගේම මේ තියෙන්නේ අපි ads කියලා හදාගත්ත area එකක්. නමුත් ඒක දැනට available නැහැ. නමුත් අපි මේ විදිහට section එකකුත් හදාගෙන තියෙනවා. ඉතින් මේ තමයි අපේ website එකට footer page එක link කරගෙන තියෙන තැන. ඒ වගේම මේ තමයි අපි අපේ script.js file එක සහ bootstrap වල bundle.js file එක link කරගෙන තියෙන codes දෙක. හරි, ඉතින් ওই විදිහට තමයි අපි අපේ my profile එහෙමත් නැත්නම් user profile එකට අදාළ කරන ඩිසයින් එක හදාගෙන තියෙන්නේ. ඉතින් අපි ඊළඟ වීඩියෝ එකෙන් බලමු කොහොමද මේකේ ප්‍රෝග්‍රෑමින් පාර්ට් එක සිද්ධ වෙලා තියෙන්නේ. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු. සියලු දෙනාටම සුබ දවසක්.